අයිබෝවන් හැමෝටම දැන් ඔයාලා බලාගෙන ඉන්න නිෂ්පාදන අංශයට වෙබ් එක ඕපන් වෙන්න යන්නේ කොහොමද මේකට ඇප්ලයි කරන්න කියලා. එතකොට ඒකට අදාළ ලින්ක් එක මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක විදිහට දාලා තියන්නම්. එතකොට ඒ ලින්ක් එක ටච් කරලා ඔයාට මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකකට යන්න පුළුවන්. මේ විදිහ තමයි ඔයාගේ වෙබ් එක ඕපන් වෙන්නේ. එතකොට මතක තියාගන්න මේක ෆිල් කරන්න ඕනේ ඉංග්‍රීසි අකුරෙන් සහ ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්. ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් තමයි මේක ෆිල් කරන්න ඕනේ. ඒ වගේම තරු දාලා තියෙන හැම සෙක්ෂන් එකක්ම හැම තැනක්ම ඔයා අනිවාර්යයෙන්ම ෆිල් කරන්න ඕනේ. එහෙනම් බලමු මොනවද මුලින්ම අපිට කරන්න තියෙන්නේ කියලා. මුලින්ම අහන්නේ ඔයාගේ පෞද්ගලික තොරතුරු personal details යටතේ NIC නම්බර එක මුලින්ම තියෙන ඔයාගේ identity card නම්බර එක මෙතන type කරන්න. V අකුර capital වලින් ගහන්න. ඊට පස්සේ passport නම්බර එක අදාළ විදිහට ඔයාගේ නම්බර එක type කරන්න. ඊට පස්සේ date of birth. මේක ඔබපුවාම ඔයාට කැලෙන්ඩර් එකක් මෙතන open වෙනවා. ඒකේ උඩම මෙතන තියෙන මෙන්න මේ 2026 කියන එක. ඔය 2026 කියන එක touch කරපුවාම ඔයාට මෙතනින් අවුරුද්ද එහෙට මෙහෙට කළා තමන්ගේ අවුරුද්ද හොයාගන්න පුළුවන්. එතනින් තමන්ගේ අවුරුද්ද කැමති විදිහට දෙන්න. කැමති එකක් දෙන්න. ඊට පස්සේ ඒක දුන්නාට පස්සේ අවුරුද්ද දුන්නාට පස්සේ මෙතනින් මාස ටික එනවා. මැයි, ජූනි, අප්‍රේල් ඕන එකක් මෙහෙම වෙනස් කරගෙන තමන්ගේ උපන්දිනය මෙතන මාක් කරලා සෙට් කියන එක දුන්නාම ඔටෝමැටිකලි ඔයාගේ දිනේ මෙතන සෙට් වෙනවා. ඊට පස්සේ තියෙන ජෙන්ඩර් එක ඔයා ගෑන් ස්ත්‍රී පුරුෂ භාවය තමයි මෙතනින් දෙන්න ඕනේ. පිරිමි කෙනෙක් නම් මේල් කියන එක දෙන්න. ගෑනු කෙනෙක් නම් ෆීමේල් කියන එක දීලා done කියන එක ඔබන්න. ඊට පස්සේ තියෙනවා surname එක, ඔයාගේ last name එක. ඒ කියන්නේ ඔයාගේ සම්පූර්ණ වාසකමත් එක්ක තියෙන නමේ අවසාන නම් කෑල්ල තමයි මෙන්න මේ last name කියන තැනට දෙන්න ඕනේ. එතකොට එතන capital අකුරෙන් type කරන්න ඔයාගේ අන්තිම නම. ඊට පස්සේ other name කියන තැන ඔයාගේ වාසකමත් එක්ක ඉතිරි නම් ටික අවසාන නම හැර ඉතිරි නම් ටික මෙතන type කරන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ father's name එක. ඔයාගේ තාත්තගේ සම්පූර්ණ නම මෙතනින් type කරන්න capital අකුරෙන්. ඊට පස්සේ passport expire date එක. ඒ කියන්නේ ඔයාගේ විදේශ ගමන් බලපත්‍රයේ කල්ලිකුත් වෙන දිනේ තමයි මෙතන දාන්න තියෙන්නේ. ඒකත් ටච් කරපුවම මේ විදිහේ කැලෙන්ඩර් එකක් ඕපන් වෙනවා. මේකෙන් ඔයාට මොන අවුරුද්දේද මොන මාසෙද මොන දිනේද කියන එක ඔයාට කැමති විදිහට සිලෙක්ට් කරලා passport එකේ තියෙනවා ඒක බලලා හරියටම set කියන එක දෙන්න. ඊට පස්සේ තියෙන්නේ material status. ඊට පස්සේ ඔයා marriedද singledද කියන එක තමයි මෙතනින් දෙන්නේ. ඔයා ඇත්තටම මැරිඩ් කෙනෙක් නම් කසාද බැඳපු කෙනෙක් නම් මැරිඩ් එක දුන්නා දීලා ඩන් කරාට පස්සේ ඔයාට ඔයාගේ වයිෆ් ගේ හරි ඔයාගේ හස්බන්ඩ් ගේ හරි තොරතුරු මෙතන ඇප්ලයි කරන්න පුළුවන්. මෙතන ටයිප් කරන්න ඕනේ. දැන් මේක නම් ඔයාගේ වයිෆ් ගේ විතර තමයි නිෂ්පාදන නම් දැන් පිරිමි ළමයිට විතරයි ඕපන් වෙන්නේ. ඔයාගේ වයිෆ් ගේ විස්තර ටික මෙතනින් දෙන්න ඕනේ. එයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර එක, එයාට පාස්පෝර්ට් එකක් තියෙනවා නම් පාස්පෝර්ට් නම්බර එක, එයාගේ බර්ත්ඩේ එක, එතනත් බර්ත්ඩේ එකට අර විදිහට කැලෙන්ඩර් එකක් ඕපන් වෙනවා. ඒකෙන් සිලෙක්ට් කරන්න. ඔයාගේ පාර්ට්නර්ගේ අන්තිම නම, එයාගේ ඉතිරි නම් ටික මෙතනින් ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට එන්නේ contacts details වලට. හැබැයි මෙතන ඔයා married කියන තැන ඔයා single කෙනෙක් දුන්නොත් මේ කිසිම දෙයක් එන්නේ නැහැ. ඔයාට කෙලින්ම contact details වලට තමයි එන්නේ. ඊට පස්සේ ඔයාට phone number එක දෙන්න තියෙන්නේ. ඔයා phone number එක දෙන්න මෙතෙන්න. ඊට පස්සේ ෆෝන් නම්බර එක මොබයිල් නම්බර 2 කියන එක තියෙනවා. ඒ නම්බර එකම ආපහු මෙතෙන්න දෙන්න. ඒ නම්බර එක කන්ෆර්ම් වෙන්න. එහෙම නැත්නම් වෙන නම්බර එකක් දෙන්නත් පුළුවන්. එක්කවට ෆෝන් නම්බර්ස් දෙකක් දෙන්න පුළුවන්. නැත්නම් එකම නම්බර එක මේ තැන් දෙකේම ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ address line 1, address line 2 මෙහෙම දීලා තියෙන සමහරගේ තියෙනවා ස්ථිර ලිපිනේ තියෙනවා, తాවකාලික ලිපිනේ කියලා දෙකක් තියෙනවානේ. එහෙම තියෙනවා නම් තමයි මේ විදිහට දාන්න ඕනේ. හැබැයි ඔයාලට එක address එකයි නම් තියෙන්නේ. line 1 කියන එකේ ටයිප් කරලා ඒ address එකම මේ line 2 කියන එකේ ටයිප් කරන්න. මේ ඔක්කොම capital අකුරෙන්. ඊළඟට ඔයාගේ town එක මේක අපි ටයිප් කරන්න ඕනේ. ඔයාගේ ළඟම නගරය මොකක්ද කියලා ටයිප් කරන්න. ඊට පස්සේ district එකේ තියෙනවා. මෙතනින් ඔයාට ඔයාගේ district එකේ සිලෙක්ට් කරන්න පුළුවන්. කරලා done කියන එක දෙන්න. ඊට පස්සේ තමයි ඔයාගේ අවසාන කොටස එන්නේ. ඔයා apply කරන job එක. දැන් මේ වෙලාවේ මම web එක open නැති වෙලාවක තමයි මේ වීඩියෝ එක ගන්නෙ. එතකොට මේ select set කියන එකේ මේක නම් වෙන එකක් පෙන්නනවා. select set කියන එකේ ඔයාගේ දැන් නිෂ්පාදන නම් නිෂ්පාදන කියන එක මෙතන තියෙනවා. දැන් මම මේ වෙලාවේ මේ construction තියෙන එක. ඒක construction වල section ගොඩක් තියෙන හින්දා තමයි මෙහෙම තියෙන්නේ. හැබැයි ඔයාගේ නිෂ්පාදනයක දාමට පස්සේ ඔයාගේ තියෙන නිෂ්පාදනයක select කරලා done කරලා දෙන්න. ඊට පස්සේ job category කියන එක යටතේ හිතන්නකො ඒකේ තව කොටස් එනවා නම් දැන් හිතන්නකෝ නිෂ්පාදන නම් ටයිල් තියෙනවා, ඊට පස්සේ පොටි තියෙනවා, ඊට පස්සේ කම්බිනම නේව තියෙනවා, එහෙම සෙක්ෂන් තියෙනවානේ. එහෙම ඒකේ කැටගරි තියෙනවා නම් මෙන්න මේ ජොබ් කැටගරි කියන එකේ මෙන්න මේ පොඩි ඊතලය යවපුවාම ඔයාට ඒකේ තියෙන විස්තර ටික බලා ගන්න පුළුවන්.
එතකොට ඒ ටික තමා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ තමන් ඇප්ලයි කරන ජොබ් එක. ඒකේ තව සිලෙක්ටඩ් සෙක්ට් එකක් තියෙනවා නම් ඒකේ වෙනම අංශයක් තියෙනවා නම් ඒක දීලා මේ සබ්මිට් ඩීටේල්ස් කියන එක තමයි දෙන්න ඕනේ. සබ්මිට් ඩීටේල් කියලා දුන්නාම දැන් මට මේක සබ්මිට් කරන්න බෑ. මම මුකුත් විස්තර දැම්මේ නෑනේ. ඔයාලට ඊට පස්සේ එනවා මේ අපි යවපු විස්තර හරිනම් කොළ පාටින් සක්සස්ෆුල් කියලා රෙෆරන්ස් නම්බර් එකක් එක්ක පොඩි එකක් වැටෙනවා. ඒක ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා තියාගන්න. ඔයාට ඒ නම්බර් එක ඉස්සරහට ඕන වෙනවා. ඔය විදිහට තමයි ඇප්ලයි කරන්න. ඔයා හරියට ඇප්ලයි කරා නම් කොළ පාටින් සක්සස්ෆුල් කියලා වැටලා මේ නම්බර් එක වැටෙනවා.